ආයෝජකයෝ ඉවත් වෙමින් පවතිනවා ලංකාවේ අකාර්යක්ෂමතාව නිසා. අම්බුලුවාවේ හිටපු චීන ආයෝජකයෙක් අයින් වුණා කියලා මේ කේබල් කාර් ව්‍යාපෘතියක් කරන්න ආපු චීන ආයෝජකයෙක් අයින් වුණා කියලා. එතකොට එහෙම වුණාද චීන ආයෝජකයෙක් ඇවිල්ලා ඉන්නවද කේබල් කාර් ව්‍යාපෘතියක් කරන්න අයින් වුණාද? අම්බුලුවාව මේ 2009 අංක 44 තරන අම්බුලුවාව දිසානායක මුද්‍යන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල් පනතෙන් එන්නේ. මේකේ අම්බුලුවා බාරකාර මණ්ඩලයේ ඉන්නවා මෙන්න මේ අය දිසානායක මුද්‍යන්සේලාගේ අනුරාධ ලංකා ප්‍රදීප් ජයරත්න සභාපති. මෙතන පනත හැටියටම අනුරාධ ජයරත්න. නෑ මම කියන්නම් මේ. ඒකේ ඉන්නවා සමරික්‍ර මුද්‍යන්සේලාගේ ඉන්දික ප්‍රසාද්, ගොඩමුණ වෙදගෙදර චන්ද්‍රරත්න, සිවන් ඥානසේකරන්, මීවතුරේ වජිර ඥානහිමි, එන් අසාත් සාලි සහ ජේ.එම්. සයනක බණ්ඩාර කියන අය අම්බුලුවා බාරකාර මණ්ඩලය විසින් කේබල් කාර් ව්‍යාපෘතියක් පිරිනමලා තිබෙනවා ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමට එලියාපදිංචි කරලා තිබෙන 2023 ජුනි මාසේ 16 වෙනිදා එහි ආරම්භක අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන එක චීන ජාතිකයෙක් ඉන්නවා. ඔහුගේ නම හුවාන් යුපින්. ඊට අමතරව මේ කේබල් කාර් ව්‍යාපෘති පෙන්නමු ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ මෙන්න මේ අය ඉන්නවා සමර්සිංහ හේරත්, බන්දුල කරුණරත්න, දන්න හැටියට අනුරාධ ජයරත්නගේ බිරිඳගේ පියා. ලාංකිකයෝද? ජයසේකර මුද්‍යන්සේලාගේ සේනානායක බණ්ඩාර, එයා අම්බුලුවා බාරකාර මණ්ඩලයේ සමාජිකයෙක්. සුරේෂ් දීපාල් සුබසිංහ අම්බුලුවා බාරකාර මණ්ඩලයේ සභාපති අනුරාධ ජයරත්නගේ සහෝදරගේ සැමියා හැටියට සඳහන් වෙන කෙනෙක්. මෙන්න මේ අය තමයි. එතකොට මේ ඔබ අහන කේබල් කාර් ව්‍යාපෘති පිරිනමපු ඇම්බර් ඇඩ්වෙන්චර් සමාගමේ කොටස් හිමියන් හැටියට තියෙන්නේ ඔය හුවාන් යුපින්. එයා සමාගමක් නෙමෙයි පුද්ගලයෙක්. එයාට කොටස් 36ක්, සේනානායක බණ්ඩාර කොටස් 14ක්, තවත් පෞද්ගලික සමාගම කොටස් 16ක් සහ කොටස් 34ක් හැටියට තවත් පුද්ගලික සමාගමකට හැටියට තියෙන්නේ. මෙතන චීන ජාතිකයෙක් තමයි ඉන්නේ. චීන සමාගමක් හැටියට සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේක තමයි ඔය චීන සමාගමක් ගියයි කියලා කියන්නේ ඕක වෙන්නේ ඇති. චීන ජාතිකයෙක් මෙතන ඉඳලා තිබෙන්නේ. මෙතන තිබෙන්නේ මෙහෙමයි. මේ පසුගිය දිත්වා ආපදාවත් එක්ක ඔබ දන්නවා මධ්‍යම කඳුකරේ බරපතල නායෑම් සිදුවීම් වාර්තා වුණා. ඒකත් එක්ක තවමත් NBR එක ඒ සම්බන්ධයෙන් තමන්ගේ වාර්තා සකස් කරමින් යනවා. ඒ නිසා පරිසර අමාත්‍යාංශය මෙම කේබල් කාර් ව්‍යාපෘතිය නිසි තාක්ෂණික අධ්‍යයනයක් කරන තුරු ව්‍යාපෘතිය නැත කරලා තියෙනවා. පෙබරවාරි 10 වෙනිදා මේ තාක්ෂණික කමිටුව ශේෂ්ත්‍ර චාරිකාවක් සිදු කරලා වාර්තාවක් ලබා දීමට නියමිත වෙලා තිබෙනවා. මෙය පරිසර අමාත්‍යවරයා විසින් තමයි මේ තාක්ෂණික කමිටුව පත් කරන්නේ. ඉතින් අපි කවුරුත් පිළිගන්නවා මේ ස්ථානය නායම් අවදානම සහිත ස්ථානයක්. ඒක වාර්තා වෙලා තිබෙනවා. එවැනි ස්ථානයක කේබල් කාර් ව්‍යාපෘතියක් පටන් ගන්නවා නම් මේකට නිසි තාක්ෂණික අධ්‍යයනයක් කළ යුතුමයි. මම හිතනවා ඔය කතුවැකි ලියපු කෙනා හෝ අනිත් අය එහෙම ජීවිත අවදානමක් වුණාම මේක බාර ගන්න එකක් නෑ කියලා. රජයට එකේ වගකීමක් පවතිනවා. යනවා මේ නිසි තාක්ෂණික අධ්‍යයනය සිදු කළ යුතුයි. මේ හුවාන් යුපින්ට අමතරව කවුද මේ රටෙන් පහුගිය කාලෙදී එහෙම ආයෝජකයෝ ගිය කියන එක පත්තරෙම තමයි දැනගන්න තියෙන්නේ. ඒ නිසා එහෙම දෙයක් සිදු වෙලා නැහැ. ආයෝජන එන්න පටන් අරගෙන තිබෙනවා. ඒ පිළිබඳව ආයෝජන මණ්ඩලයෙන් ඕනනම් තොරතුරු ලබා ගන්නට පුළුවන්. නමුත් අපි කරුණාකරලා කියන්නේ රට ආර්ථික වශයෙන් ස්ථාවර වෙමින් සහ අනිත් පැත්තෙන් මෙවැනි දෙවන්ත ආපදාවකට පස්සේ රටේ ආර්ථිකය ගොඩනගමින් පවතින වෙලාවකදී එම ආයෝජකයන් අධෛර්යමත් වන ආකාරයට වැරදි තොරතුරු සහිත ප්‍රවෘත්ති පළ කිරීමෙන් වළකින්න. මොකද ඒක හානි කරන්නේ රටට. කොට අදාළව විගණකාධිපතිවරයා 2024 තමන්ගේ විගණන වාර්තාවේ පැහැදිලිවම කියලා තියෙනවා මේ කේබල් කාර් ව්‍යාපෘතිය පිරිනමලා තියෙන්නේ මේක දෙන්න තීන්දුව කරලා අම්බුරාව බාරකාර මණ්ඩලය කියන රාජ්‍ය ආයතනය මේක දෙන්න තීන්දුව කරලා දවස් 6කට පස්සේ ලියාපදිංචි වෙච්ච ඒගොල්ලොන්ගේ පවුලේ ආයතනයකට. එතකොට එක චීන ජාතිකයෙක් ඉන්නවා අනිත් අය ඔක්කොම පවුලේ කට්ටිය. එතකොට එමුතුමාද මේකේ පැහැදිලිවම විගණකාධිපතිවරයා කියලා තියෙනවා මෙතන වෙච්ච අක්‍රමිකතා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන්න කියලා. එහෙම පරීක්ෂණයක් ආරම්භ වෙලා තියෙනවද? මෙහෙම රාජ්‍ය ආයතනයක් විදිහට තියෙන මේකේ මේ පනත තියෙනවා සීලමු නිලධාරියන් රාජ්‍ය නිලධාරියන් විය යුතුයි කියලා මේ පනතම තියෙනවා අල්ලස් පනතේ පොලේකන කරත ආයතනයක් විය යුතුයි කියලා. එහෙම තියෙද්දි
විගණකාධිපතිවරයා 2010 සිට මේ වෙනකම් බරපතල හෙළිදරව් කිරීම කරලා තියෙනවා මේ ආයතනය සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ 24ට අදාළ මේ කේබල් කාර් නිශ්චිත ව්‍යාපෘතියට අදාළව බරපතල හෙළිදරව්වක් කරලා තියෙනවා විගණකාධිපතිවරයා. මේක මේ ටෙන්ඩර් ප්‍රොසීඩර් එක අනුගමනය කරලවත් නැහැ. ඊට පස්සේ අම්බුලුවාව බාරකාර අරමුදලුත් මේකට 16ක් දානවා කියලා විගණකාධිපතිවරයා කියලා තියෙනවා කේබල් කාර් ප්‍රොජෙක්ට් එකට. එහෙම තියෙද්දි එතකොට මේ දූෂණ අක්‍රමිකතා ගැන පරීක්ෂණයක් කරන්නේ නැද්ද? මේ විගණකාධිපති වාර්තා 9ට විතරක් තියෙන්නේ. මට මේ වෙලාවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පැත්තෙන් කවර මට්ටමකට මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලමින් ඉන්නවද කියන එක කියන්න බෑ. ඒ කියන්නේ කරුණු වාර්තාවල නැති නිසා මම ඔබට ඊළඟ සතියේදී මේක කියන්නම්. නමුත් මේ විගණකාධිපති වාර්තාව බොහොම පැහැදිලිව සඳහන් වෙනවා මේ තිබෙන අක්‍රමිකතාවන් පිළිබඳව සහ මේ ව්‍යාපෘතිය සම්බන්ධ විධිමත් පරීක්ෂණයක් පවත්වලා අවිධිමත් පරිදි කටයුතු කළ පාර්ශවයන්ට එරෙහිව පියවර ගැනීමට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇතිවලා තියෙන ප්‍රගතිය සම්බන්ධයෙන් මම ඊළඟ සතියේ කියන්නම්.